वीरकॉन සමගින් ඉනිම ආරම්භ කරන්නේ දිලීප් ශහාන් ඉනිම ආරම්භ කරනවා ආරම්භක පිතිකරුවන් ලෙස ප්‍රථම පන්දුවම මගහැරි යනවා කඩළු රකින්න ආදර ලකුණක් ලබා ගන්නට අවකාශයක් නැ පානදුර යුනයිටඩ් ගැන කතා බහ කරති කළුතර දිස්ත්‍රික්කයේ තිබෙන සෑම ක්‍රීඩා පිටියකදීම කුසලානේක පාස වින්ද කණ්ඩායමකයි විවාදයකින් තොරව තාබර ක්‍රාලුනි හිතවතුනේ පොව සුන්දර මතකයක් නැතේ කණ්ඩායම දිවීන වටාබෝ තරංගහවලි ජයගත් කණ්ඩායම් දෙක පානදුර යුනයිටඩ් සහ වෙනස් බලඥායවන පහර එල්ල කරන පාද ලාංගාන්දසි පාදරාකගෙන බාර කරන විට ලකුණකින් සහිමකට පත්වනම ලකුණ සමගින් ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා වෙනස් මේ ආරාධනය වැලිගම රාහයල් අමිල ෆැෂන් යන කණ්ඩායම් දෙකට කාසිය වාසියරගා බලන්න දෙවන සෙමි ෆයිනල් තරගයේවර පහර එල්ල කරනවා දිලීප් ශහාන් තරග මාලාවට වකෙම් බේරුවල පොරවරේ බෝකල්ල ඩේන්ජරස් අතීත නියෝජනය කරන ලද ආතිෆ් කාෂිත් පැනන් පැමිණ සිටිනායවර පිටේ යාන්තමට මෙන් දවටන පාන්දුව සුරකිව රැක ගන්නවා මොරගා හේන ප්‍රීමියර් ලීග් තරග මාලාවේ අතිතිය දශකම් දක්වූ ක්‍රීඩකයා ධනුෂ්ක ගුණසේකර කඩොල්ල රැක උඩ පාන්ද රැක ගන්නවා සමගින් ප්‍රථම කරමින් පන්දු 20ක් තුළ සිය ශතකයේ වාර්තා කිරීමේ ගෞරවය මතකයට ආවර්ජනය වනේවර ලාංගාන්දසිනෝඩ පාන්දුව සුරකිව රැක ගන්නවා විශිෂ්ට පන්දු රැකීමක් ක්‍රෝධා කොටකින් අපට දක්වා ලැබෙනවා ලාංගානේ පන්දු රැකේ උඩ පන්දු රැක ගන්නවා සමගින් දෙවන විකට බිඳ වැටෙනවා දැවීගේ කඩකියා නිශාන්ත වීරකෝන් දන් ක්‍රීඩා පිටේ නිවත් වෙන ආකාරය දක්වා නැකින කණ්ඩායමක් තාබර ක්‍රාලුනි හිතමුතුන් නැත සුදානම් මෙවර පහර එල්ලකන රාෂිඩ් වයිට් මිඩා නියලි ලක්ට් කණ්ඩායම සුපර් බෑෂන් කණ්ඩායම ශ්‍රී ලංකාව ලෙස එවකට උන්ගේ ජේසි වල වර්ණ දෙක තමයි අපි එතනින් අදහස් කරේ කොළ පැහැයෙන් පානදුර යුනයිටඩ් පැමිණෙන විට පාකිස්තානු කණ්ඩායම ලෙස අප ආමන්ත්‍රණය කරේ නිල් පැහැයෙන් සුපර් ෆැෂන් එකම කාණ්ඩයේ තරකුණට ශ්‍රී නැෂනල් ලීග් පසකින් පැමිණෙන විට බොහොම හුණුසුම් ශාලු පන්දේවර දර්ශනීය ප්ලික් පාර මනස්කාන්ත පාදයාව ලකුණු 20 දෙකේදී පිට වැටෙනවා දාබර ක්‍රාලුනි හිතවතුනි ඉනිමේ මේ තරගයේ තුන්වන විකට් වීනස් බලඥා කණ්ඩායම වීනස් බලඥා දෙන ප්‍රශ්නාර්ථයවර පාර එල්ලකන ප්‍රබෝධ ටීම් ಇವರ ಪಹಾರಕ್ಕೆಲ್ಲ ಕಣಪಾದ ಡಿಮಿಟಿ ಕಟ್ಟಿಯಲಿ ಮಾತಾಡ ಅವ ವಿಶೇಷ ಸ್ತುತಿಯ ಸಹ ಗೌರವಯ ಪಿರಿನಮನವಾದ ಅವರ ಕ್ಲಾಲುಡಿ ಹಿತವತುನಿ ಸುಧಾನ ಮನೆ ನಾದ ತಮಂಗಿ ಸೀಮಾಮೆ ಸಿರ ಸಂಜುವ ಪಾಂದೆ ಮುಖಾಂಡ ಅವರ ಪಹಾರಕ್ಕೆಲ್ಲ ಕಣ ಬಾಲಮೇಲ ಕುನು ಹಯಾಯಿ ಮೆತ್ತ ಹಿರೋಶ್ಕಿ ದಾಖಲಾಬುನಿ ಮುಲ್ಲಾಕುನು ಸಂಖ್ಯಾವ ಲಕ್ಕುನು 50 එකයි දාබර ක්‍රාලලේ හිතවතුනේ මේ ක්‍රිකට් ක්‍රීඩාව මේ සහල්ලු පන්දුව අද ශ්‍රී ලංකාවේ සෑහෙන වාණිජීකරණය ලක්ව තිබීම ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කාර්ය සිදු කළායික් මෙපාල පොරදුව අමාත්‍යතිකාරව දකුණු අත්‍යතිකාරවා මාළුපාල එක්සත් ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩාව ආරම්භ කළේ සාර්ථක පහරක් තරංගයේ මුල් පන්දුවට අයික් ලාංකීය සහල්ලු පන්දු ක්‍රිකට් ශාස්ත්‍රය තුළ වකවානුවට ප්‍රබල කණ්ඩායම් සමග තරග කළායික් හොඳ පන්දුවක් හොඳ නිමාවක් ඉතාමත් මාර්පෝරේ ලකුණු 70 පන්දුව පිළිගැනීමට මොහමඩ් ආතිෆ් පාරක් එල්ල කරමින් පොළොවතුරේක ඉතාමත් මැනවින් පන්දුවක් යොමු කළේ කෝදාගොඩ අපොස්සතුරා පන්දුව පිටි සර්විසස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවායික් විනස් බොලොඤ්ඤා කලමනාකාර නාලක පෙරා දෙවයානවා මීළඟ පන්දු යොමු කරන්නට අනාර්ග පහරක් ධනුෂ්ක ගුණසේකර ඉතාමාත්ම බැනවින් පහරක් එල්ල කරමින් ලකුණු මොවද විකට් අන්තයෙන් දිවෙන්නේ සාර්ථක පහරක් මුල් පන්දුවේදීම තර්ජනාත්මක පහරක් එල්ල කරමින් ඉදිරිය බො අනතුරුදායක බව පෙන්නුම් කළා. එලකුණු 6ක් එමි කර ගැනීමක් යම්යකින් එක ළඟ මීළඟ පන්දු 4 තුල පහරවල් 2-3ක් එල්ල කළොත් මේ පන්දුවට පහර දෙන්නන්ට ඉතාමාත්ම සාර්ථක තත්ත්වය. ලකුණු 21යි. අනාර්ග පහරක් මා පෙරකී තත්ත්වය මිඩිකේට් කලාපෙන්
දර්ශක කුලසේකර සෝදානා වානේ මීළඟ පන්දුව පිළිගැනීම සඳහා අනාර්ග පහරක් ඉතාමාත්ම අපූර්ව පහරක් ශ්‍රීපකාව කලාපයෙන් එල්ල කරමින් ලකුණු අතරක් කෙමි කර ගන්න ලබානේ මේ දැන් මේ තරගය ඉතාමාත් මුනුසුම් මුහුණුවරක් ගන්න ආකාරයේ පෙනියානේ එම ලකුණු හතරත් සමගම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 31යි 31ද? තව ලකුණු 39ක් අවශ්‍යයි. 70නේ? තව ලකුණු 39ක් අවශ්‍යයි. මෙම තරගයේ ජයග්‍රහණය සඳහා එයාඩුව කාර්යවස්ස මහමීරි පන්දුවාරයක් යොමු කරමින් තිබෙන්නේ මේ පන්දුවට පහර දෙන්නන්ට වඩාත් යෝග්‍යදායී තත්ත්වයක් මෙය. දිව්‍යානෝ කාර්යවස්ස රවුන්ද විකට් අන්තයෙන් කාර්යවස්සම්ගේ මීළඟ පන්දුවට දරදඬු පහරක් එල්ල කරමින් තරගය ආක්‍රමණශීලී අන්දමින් පාලනය කර ගන්න ආකාරය දැන් දෙලවක් අතර අතරමං වී තිබෙන්නේ මේ පන්දු යවනා. එයානෝ වේනස් බොලොඤ්ඤා කණ්ඩායමට කරදර මැද බර කරත්ත පදිනටයි සිදු වී තිබෙන්නේ. අපූර්ව පහරක් එල්ල කරන ලැබේ. යොමු කරානට රවුන්ද විකට් අන්තයෙන් දිව්‍යානේ උඩ පන්දුවක් එය දැවී යාමක් නියත වශයෙන් අනපේක්ෂිත පහරක් එල්ල කළේ. එයානුව මේ පන්දු රකින්නන් දැන් තරගයේ ප්‍රතිවාදීන්ට තියුණු ග්‍රහණයක් නතු කළා මිත්‍රෝනි. මීළඟ ප්‍රතිකාරව ලකුණු 33 කෝදාගොඩ නුවන් කෝදාගොඩ පහරක් එල්ල කරානේ ලෝමාප් කලාපෙන් ඒ ලකුණු 6ක් පැහැදිලිව ලකුණු 6ක් එමි කර ගැනීමක් අප දුටුවා හෘද සාක්ෂියට අවංකවම සීමාවෙන් ඉවත පන්දුව රැක ගන්න ආකාරය විවාදයක් නැහැ බිම්සර. එය අප සියලු දෙනා දැක අවසන්. මම ස්වාධීනෙක් මම කාටත් පක්ෂපාතී නැහැ ස්වාධීනයි. මක් බවෝගේ තීරණයේ අවසන් තීරණයේ බව පැහැදිලි නියත වශයෙන්ම දිව්‍යානවා. මීළඟ පන්දු යොමු කරන්නට වාමතින් මාධවේගයෙන් පන්දු යනා කෙටි පන්දුවක් දීර්ඝ පහරක් එල්ල කරදී ලබාගත් දකුණත් ප්‍රතිකරුවා මිත්‍රෝනි සූදානම් පන්දුවට මුණ දීම සඳහා පන්දු 9කදී ඒ ප්‍රතිවාදීන්ට ලැබෙන අපූර්ව අභියෝගයක් දිව්‍යානවා පන්දු යීමට දකුණතින් මාධවේගයෙන් පන්දු යවනා සාර්ථක පහරක් පිටතනම පැමිණි පන්දුවට මිඩිකට් කලාපෙන් පහරක් දිව්‍යානවා පන්දු යීම සඳහා දිව්‍යානවා පහරක් එල්ල කරමින් ලකුණු අත් කර ගන්නේ එක ලකුණයි. මේ දෙවන ලකුණ ලබා ගැනීමට දිව්‍යානාකාරය තාමත් මාසන්න අවස්ථාවක් එය නොදවී යාමක් ඇරියට තියෝණය කළා. එයාට එම ලකුණු දෙකත් සමගම මුල් ලකුණු සංඛ්‍යාව මේ CS ලයිව් ආයතනයේ අධිපතිතුමනුත් කුල්මත් වී තිබෙන්නේ දැන් මේ පවතින තත්ත්වය පිළිබඳව එතුමාත් අසීමිත ප්‍රබෝධයක් ලබා තිබෙන අයෙක්. සදා දිව්‍යානවා පන්දු යවන්නට හොඳ පන්දුවක් අවසන් පන්දුව තුළ ප්‍රභා සුලෝචන මාපිට සඳහන් කළා පන්දු 9කදී අද ශතක 7ක් ලබා ගත් අයෙක් මිත්‍රෝනි මෙම දකුණත් ප්‍රතිකාරුවා සාර්ථක පහරක් ඒ ජයග්‍රහණයට වළංගු නොවන තත්ත්වයක්. ඒ අනුව නවතම තත්ත්වය මෙයයි ඉතාමත්ම අපූර්ව තරගයක් ජයගත්තා මේ දැන් වේනස් බොලොඤ්ඤා කණ්ඩායම. මීළඟ තරගයේ ක්‍රඩා පිටි ආරම්භ වන්නේ වැලිගම